හරි. අපි දැන් කතා කරන්න යන්නේ පුතේ දැන් ඊළඟ ප්‍රැක්ටිකල් එක ඔයාලගේ තාප මිති ආශ්‍රිතව තියෙන මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම. දැන් මෙතනදී මම දැනගන්න ඕනේ පොඩි කරුණු කීපයක් තියෙනවා දැන් ඔය. මෙතනදී කරන්නේ අපි මොකක් හරි ඝන පදාර්ථයක ඇත්තට මේක ගොඩක් වෙලාවට සන්නායක ද්‍රව්‍යයක් වෙන්නේ. මේකදී අර කුසන්නායක ද්‍රව්‍ය වලදී අපිට මේ ක්‍රමය පාවිච්චි කරන්න බෑ. ඒක අර සමහර ප්‍රශ්න වලදී අහලා තියෙනවා දැන් ඔය. ඇයි අපිට ඔය රබර් මූඩි ඊට අමතරව ඔය ප්ලාස්ටික් වල වගේ මේක කරන්න බැරි කියලා. හේතුව තමයි මෙතනදී අර අපිට සැලකිය යුතු තාපහානියක් වෙන පරීක්ෂණ දැන් ඔය රබර් මූඩි ප්ලාස්ටික් වගේ ගත්තම පුතා තාප සන්නායකතාවය ඉතා අඩුයි, විශිෂ්ට තාපධාරිතාව වගේ දේවල් හරි අඩුයි. සෝරි. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් හරි අඩුයි. එතකොට පුතේ ඒ වගේ ද්‍රව්‍ය ගත්තම අර පරිසරයේ සිදුවන තාපහානියත් වැඩි. ඒ කට්ටිය තාපය හොඳින් සන්නායනය කරන්නේ නැතරම විශිෂ්ට තාපධාරිතාවට වඩා අපි මේ කුසන්නායක ද්‍රව්‍ය වලින් කියන්නේ සන්නායකතාව. සන්නායකතාව හරි අඩු නිසා මේ වගේ අර පරීක්ෂණයේ අතරතුර ගොඩක් තාපයේ පරිසරයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ තැන් වල අර සැලකිය යුතු උෂ්ණත්ව වෙනසක් එන්නේ ගොඩක් වෙලා යනවා. ඒකට ටිකක් වැඩි වෙලාවක් යන පරීක්ෂණ සඳහා අපි මේක පාවන්නේ මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. නිසා මේක අපි මේ කරන්නේ සන්නායක ද්‍රව්‍යයක තමයි. අපි විශිෂ්ට තාපධාරිතාව හොයන්නේ උන නියමේ භාවිතා කරලා. ඔව් මිශ්‍රණ නියමේ භාවිතා කරලා. දැන් යම් පුතේ මේක කරන්නේ කොහොමද කියලා ගන්න මේක හරිම ලේසි පරීක්ෂණයක්. දැන් මේ විදිහ අපි අයිස් වල විශිෂ්ට විලේන විශිෂ්ට ගුප්තතාවය ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය කියන ප්‍රැක්ටිකල් දෙක මීට කලින් මම කතා කරා. ඒ දෙකේදී අර කතා කරන තාපන ශෝධන කතා ටික මෙතනටත් වළංගු වෙනවා. ඊට පස්සේ කැලිමීටරේ බාහිර සමග සිදුවන තාපහානි වළක්වන්න කරපු දේවල් ටික ඉතින් මම අර පළවෙනියට පිළිවෙලට එන එක හොඳයි. එකපාරම මේක බලන්න බැතු. හරි. දැන් මෙතනදී කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක හරි ලේසි. අපි පුතේ අර කලින් ප්‍රැක්ටිකල් වල වගේම කැලිමීටරේ අරගෙන මේ කැලිමීටරේට හොඳට අහගන්න. මේ කැලිමීටරේ හොඳින් බාහිර පෘෂ්ඨ පිස දාන්න ඕනේ. දැන් මෙයා සාමාන්‍යයෙන් තියන්නේ අර තාප පරිවාරක ද්‍රව්‍යයක් උඩ ලී කුට්ටියක් වගේ තමයි ගන්න. එතකොට මෙයාගේ මේ බාහිර පෘෂ්ඨ හොඳින් පිස දැම්මාට පස්සේ පුතේ සුමට දිලිසෙන පෘෂ්ඨවල අපි ඉස්සරහට කතා කරන ස්ටෙපානියේතේ අරෝමේව අඩුයි. එතකොට මොකෝ වෙන්නේ? විකිරණයෙන් සිදුවන තාපහානිය අඩු වෙනවා. ඊට අමතරව මේක අර තාප පරිවාරක පියනකින් වැහුවම මේ පරීක්ෂණයේදී මේ වැඩේ කරනවා. දැන් විලේනේ විශිෂ්ට ගුප්තතාවය හොයද්දි පරිවාරක පියනකින් වැහුවා. නමුත් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය හොයද්දි පරිවාරක පියනකින් වහන්නේ නැහැ. ඒව අතර සංසන්දනාත්මකව ඔයාලට මොකක් හරි තේරුම් අරන් ඉන්න ඕනේ. අයි එහෙම කිව්වේ කියලා වීඩියෝස් වල තියෙනවා. එතකොට පුතේ මෙතනදී අපි තාප පරිවාරණය හරි තාප පරිවාරක ද්‍රව්‍ය වටේ දාන්නේ නයනෙන් තාපේ වළක්වන්න. දැන් මම හැම එකටම මින් පස්සේ අනින්නේ. ඔයා මේකේ තේරුම් ගත්තම හරි. දැන් මෙතන තාප පරිවාරක ද්‍රව්‍ය වලින් වහන්නේ සන්නයනෙන් සිදුවන තාපහානි වළක්වන්න. එතකොට ඊට අමතරව මේක පරිවාරක පියනකින් වහනවා අපි. මොනවා කරන්නද? විකිරණයෙන් සංවහණයෙන් සිදුවන තාපහානි වළක්වන්න. එතකොට පරිවාරක පියනකින් වහන්නේ සංවහණයෙන් සිදුවන තාපහානි වළක්වන්න. වටේ පරිවාරක ද්‍රව්‍ය දාන්නේ සන්නයනෙන් සිදුවන තාපහානි වළක්වන්න. පෘෂ්ඨ හොඳට පිස දාන්නේ විකිරණයෙන් සිදුවන තාපහානි වළක්වන්න. ඊළඟට අපි කරන්නේ දැන් උනහා ගන්න කතාව. එතකොට මේ තාපහානි වෙන්න තියෙන ක්‍රම ටික අපි මොනවා කළාද? වළක්වලා හැකිපමණ මේක තවත් මදි නිසා අපි තාපන ශෝධනයකුත් කරනවා. ඔයා දැන් දන්නවා මේ වචන කලින් ප්‍රැක්ටිකල් බැලුවා. ඊළඟට අපි කරන්නේ මේකේ මන්තේ දාලා ඉස්ලාම් පුතේ දැන් අපි සාමාන්‍ය මෙතනදී පියන අයින් කරන්න ඕනේ. මන්තේ දාලා මම දැන් මෙතනින් එහාට අර කැලි ටික අයින් කරන්නම්. හරි. අපි මන්තේ දාලා කැලිමීටරයයි මන්තයයි ආරම්භක ස්කන්ධය මැන ගන්නවා. දැන් කලින් එක හා සමානව තමයි මේ වැඩේ වෙන්නේ. කලින් ප්‍රැක්ටිකල් බැලුවා නම් ඔයාලට මේක ඇති දෙයක් නෑ කියලා තේරෙනවා. අපි ඊළඟට කරන්නේ පුතේ මේකට සාමාන්‍යයෙන් 3න් 2ක් වගේ වෙනකන් ජලය පුරවනවා. 3න් 3ක් තේරෙන්න දාන්නේ නැහැ. මොකද දැන් අර අපි මෙතනදී කරන්නේ ඝන ද්‍රව්‍යයක නැත්නම් සන්නායක ද්‍රව්‍යයක විශිෂ්ටතාවධාරිතාව හොයන එකයි. එතකොට අර ඒ ද්‍රව්‍ය අපි මේකට දාද්දී වතුර එළියට යනෝනේ සම්පූර්ණයෙන්ම තිබ්බොත්. ඒ නිසා 3න් 2ක් වගේ දාන්නේ පොඩි ප්‍රමාණයක් දාන්නෙත් නැහැ. මොකද හේතුව අර අපි මෙතනදී පාවිච්චි කරන්නේ සෙල්සියස් 100 පවතින ඊයම් මුනිස්සම්. අපි මේ හොයන්නේ ගොඩක් වෙලාවට ඊයම් මුනිස්සම් වානේ වගේ ද්‍රව්‍යයක විශිෂ්ටතාවධාරිතාව. එතකොට ඒ කට්ටියගේ උෂ්ණත්වය 100ක් නිසා මේක වතුරට දැම්මම පස්සේ වතුර ඊට පස්සේ නටන්න පටන් ගත්තොත් අපි මේ පරීක්ෂණය කරගන්න බැහැ. එහෙනම් අපි සැලකිය යුතු උෂ්ණත්වයකට ගිහිල්ලා අර තාපාංකය දක්වාම වතුර වල උෂ්ණත්වය වැඩි වෙන්න බෑ. හරි මේකේ වතුර නටන්න බෑ. ඒ නිසා අපි මේකට සැලකිය යුතු ද්‍රව ප්‍රමාණයක් දානවා. නිසා පොඩි ප්‍රමාණිකුත් නෙමෙයි 3න් 3ක් වෙන්න සම්පූර්ණ කම්ප්ලීට් වෙන්න දාන්නෙත් නැහැ. එතකොට අර ඊයම් මුනිස්සම් දාදී වතුර පිටට යනවනේ. එහෙනම් පිටට යන එක වළක්වන්නත් ඕන. ඇතුළ වතුර නටන එක වළක්වන්නත් ඕන. පොඩි ප්‍රමාණයක් තිබ්බොත් අර ඊයම් මුනිස්සම් වල තාපය අරගෙන මේ වතුර නටන්න පුළුවන්. එහෙම වෙන්න දෙන්න බෑ.
ඒ නිසා අපි මෙතනදී අර තුනේ ඊටාම පොඩි ප්‍රමාණයක් හෝ සම්පූර්ණ පිරෙන වතුර පුරවන්නේ නැහැ. අපි මෙතෙන්දී පුරවන්නේ සාමාන්‍යයෙන් 3න් 2ක් වගේ වෙන්නේ. එහෙනම් අපි කරන්නේ පුතේ මේන්න මේ කැලිමීටරේ අරගෙන මෙයාගේ 3න් 2ක් වගේ වෙනකන් අන්න ජලය පුරව ගන්නවා. මෙයාගේ 3න් 2ක් වගේ වෙනකන් ජලය පුරව ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අර වගේම කැලිමීටරය මන්තේ සහ පුරෝප ජලය කියන ස්කන්ධ මිනුම ගන්නවා. කැලිමීටරය මන්තේ සහ පුරෝප ජලය කියන කොටසේ ස්කන්ධ මිනුම ගන්නවා. මේවට අපි ඉලෙක්ට්‍රොනික තුලාව භාවිතා කරන්නේ. ඊළඟට අපි කරන්නේ අන්න ඔන්න අහගන්න. දැන් තමයි වැඩි. මම කියන්නම් කොහොමද මේවා රත් කරගන්නේ කියලා. සාමාන්‍ය විශාලක් නැති කුඩුත් නොවන කැනිතා කුඩා තුනීම ඒවත් නොවන සැලකිය යුතු හරි ප්‍රමාණයේ ඊයම් මුනිසම් හරි ඊයම් මුනිසම් එතකොට යකඩ පාවිච්චි කරන්න පුළුවන්. ඒවා කුඩු විදියට ගන්නත් බෑ. ලොකු කුට්ටි ගන්නත් බෑ. ඕන හේතුවක් තියෙනවා. කුඩු විදියට පාවිච්චි කරන්නේ නැත්නම් අයි පොඩ හිතන්න බා. අර අපි වීබීඑල්ද්දී හොඳටයි තුනී කරන්නේ. හොඳට තාපයේ අවශෝෂ තාපයේ පිට වෙලා වී ටික ඉක්මනට වේලෙන්න. රෙදි වේලෙන්න දාද්දී අපි හොඳට හරි දිගෑරලා දාන්න. හේතු. එතකොට තමයි පෘෂ්ටික වර්ගඵලය වැඩි වෙනකොට හොඳින් තාපය මොනවා වෙනවද? පුමාරු වෙලා හොඳට තාප හානි වෙලා ඉක්මනට රෙද වේලෙනවා. ඉතින් මෙතනදී කුඩු විදියට හරි පුංචි පුංචි කෑලි දැම්මොත් එහෙම වෙන්නේ පෘෂ්ටික වර්ගඵලය වැඩි වෙන නිසා. මොන වචන තේරෙන්න ඕන මේවා ලියා ගන්න ඕන. තුනී කුඩු හෝ හරි එහෙම නැත්නම් කෑලි භාවිතා කරන්න නැත්te කුඩා පුෂ්ටික වර්ගඵලය වැඩි නිසා බාහිරයේ සමග සිදුවන තාපහානිය වැඩි. එතකොට අපිට මේ පරීක්ෂණයේදී දෝෂ සහිත වෙනවා. ඒ නිසා මේවා ඉක්මනට නිවෙන්න බෑ. දැන් අපි 100 සෙල්සියස් අංශක 100 රත් කළා තමයි දාන්නේ. මේකට පාවිච්චි කරන්නේ අපි ඉස්සරහට කියනවා නිකල්සන් තාපකය කියන උපකරණ. මම දැන් ඒක ගැන අන්තිමේට කියන්නේ. කොහොමද රත් කරන්නේ කියන්නේ. නිකල්සන් තාපකය කියන උපකරණ. එතකොට සෙල්සියස් 100 රත් කරපු ඊයම් මොනිසන් ටික දාද්දී ඒක නිවෙන්න බෑ. අපි සෙල්සියස් 100ම තියෙන්න ඕන. එහෙනම් තුනී විදියට හරි ඉතා කුඩා කෑලි විදියට හරි අපි මේකට දාන්නේ නැහැ. එහෙම තුනී වෙලා ඉතා කුඩා කෑලි දැම්මොත් මොකෝ වෙන්නේ? හිතන්න බලන්න. තුනී වෙලා ඉතා කුඩා කෑලි දැම්මොත් එහෙම අන්න බාහිරයට පරිසරයට තාපහානි වෙලා දාන්න කලින් 100ට වඩා සීතල වෙන්න පුළුවන්. අපි හිතන්නේ මෙතන 100ම තමයි දාන්නේ කියලා. එහෙනම් අපිට මෙතනදී කුඩා කැබලි හෝ තුනී කොටස් පාවිච්චි කරන්න බෑ. ඊළඟ දේ තමයි අර බාහිරයට තාපහානියක් වැඩි වෙනවා පුෂ්ටික වර්ග බලන්න නිසා. අනිත් එක පා වෙන්න පුළුවන්. පුෂ්ටික ආදී බලපෑම නිසා. ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ පුෂ්ටික ආදී කියන පාඩමේ. එතකොට මේ යකඩ කුඩු කෑලි හරි පොඩි කෑලි දැම්මොත් මේවා පා වුණොත් එහෙම කොහොමවත් වැඩේ හරියන්නේ නැහැ. එතකොට බාහිරයට තාපය හානි වෙනවා වැඩි. ඒ නිසා පා වෙන්නෙත් නැති වෙන්න පුෂ්ටික වර්ගඵලය වැඩි නිසා තාපහානි වේක වළක්වන්න මොනව වෙනවද? අපි සාමාන්‍ය ප්‍රමාණයේ කැවිලි දානවා. දැන් මට කියන්නේ අයි කුට්ටි දාන්න නැත්නම් ලොකු කෑල්ලක් දාන්න. හිතන්න බලන්න. ලොකු කුට්ටියක් දාන්න නැත්නම්. ඒකටත් හේතු දෙකක් තියෙනවා. ලොකු කෑල්ල දාන්න නැති වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි පුතේ දැන් ලොකු කෑල්ලක් දැම්ම කියන්නේ ඒකේ උෂ්ණත්වය ගොඩාක් වැඩිනේ. ලොකු කෑල්ලක උෂ්ණත්වය සෙල්සියස් 100ට වැඩි වෙන්න පුළුවන්. එතකොට අර මේකට දාපු ගමන් මේක මොනවා වෙන්න පුළුවන්ද? පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් 100ට වඩා වැඩි කෙනෙක් දැම්මොත් 120 130 වගේ රත් වෙච්ච එකේ. මේකේ වතුර නටන්න පුළුවන්. එතකොට අපිට අවසාන උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මෙතනට ලොකු කුට්ටි පාවිච්චි කරන්නේ නැහැ. මොකද එයාලා ලොකු තාප ප්‍රමාණයක් තියෙන නිසා ලොකු කුට්ටියක මේ අවසාන උෂ්ණත්වය මේකේ කැලිමීටරේ අවසාන උෂ්ණත්වය පාලනය කරගන්න බෑ. ඔන්න ඔය ලියවෙන්න ඕන. හරි. තුනී කුඩා කැබලි පාවිච්චි කරන්නේ නැත්te තාපහානිය වැඩි සහ පා වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ලොකු කැලි පාවිච්චි කරන්නේ නැත්තේ දාපු ගමන් මේ අවසාන උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වෙනවා. මොකද වතුර නටන්න පටන් ගන්න පුළුවන්. එතකොට අපිට මේ වැඩේ කරන්න බෑ. ඊළඟට අපිට ওই ලොකු කුට්ටියක් දැම්මොත් එimhe මේකේ වතුර ටික පිටට යන්න පුළුවන්. දැන් ඔක ඩබොස් ගාලා දාපු ගමන් මේකේ වතුර ටික එළියට පයින්නවා. ඒ නිසා අර ජලයේ ඉවතර ගමන් කිරීම වළක්වන්නත් ඕන. මොකද මේක ස්කන්ධ මිනුම දෝෂ සහිත වෙනවනේ. ඒ නිසා දාද්දී වතුර ඉවතර යමන් කරන්නේ නැති වෙන්න විස්ථාපනය වෙන තරණ පරිමාව අඩු වෙන්න ඕන නිසා ලොකු කැබලි පාවිච්චි කරන්නේ. එහෙනම් ඔය කරුණු දෙක මතක තියෙන්න ඕන. ඊළඟට අපි මේකට දැන් ඔන්න ඊයම් මුනිසන් දාන්න කලින් අපි ආරම්භක උෂ්ණත්වය මැනගන්න ඕනේ. ඔන්න ඒක අපි ආරම්භක උෂ්ණත්ව මිනුම විදියට ගන්නවා. මේ උෂ්ණතමානයෙන් ඔන්න ආරම්භක උෂ්ණත්ව මිනුමත් මැනගන්න ඕනේ. එහෙනම් අපි මේකට පාවිච්චි කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ඊයම් මුනිසන්. දැන් ඊයම් කැබලි. ලොකු ඒවත් නෙමෙයි. ඉතා කුඩා කැලිත් නෙමෙයි. ඊළඟට ඔන්න මේකට අපි ඊයම් මුනිසන් දැම්මට පස්සේ හරි ඊයම් මුනිසන් දැම්මට පස්සේ හොඳින් මන්තනය කරන්න ඕනේ. ඔන්න ඔය වචනේ හරි වැදගත්. හොඳ මන්තරයක් තියෙන්න ඕනි. මොකද හේතුව මේ පද්ධතිය පුරාම තාපය ඒකාකාර ලෙස ව්‍යාප්ත වෙන්න ඕන. එතකොට මෙන්න මේක හොඳින් තදින් මන්තරය කරන්න ඕනේ. මේක නවත්තන්න නැතුව ඒක දිගට ඊයම් මුනිසන් කැබලි දැම්මට පස්සේ
හරි. ඊයම් මුනිසන් කැබලි දැම්මට පස්සේ පුතේ මේක හොඳින් මන්තරණය කරලා තියෙන්න ඕන. මොකද හේතුව හොඳට තාපය පද්ධතිය පුරා ව්‍යාප්ත වෙන්න ඕන. එහෙම තාපය ව්‍යාප්ත වුණාට පස්සේ හරි අපි ඔන්න ඔය අවසාන උෂ්ණත්ව මිනුම මැන ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ පද්ධතියේම මුළු ස්කන්ධයක් මැන ගන්නවා. ඔන්න එහෙනම් කතාලියට තේරෙන්න ඕන. දැන් මට පොඩි දෙයක් කියන්න අයියෝ හොඳින් මන්දනය කරන කියන එක මම පොඩක් විශේෂ කරලා කිව්වේ. පොඩ හිතන්න බලන්න. පුතේ දැන් ඔය දාපු ගමන්ම ඔය උෂ්ණත්ව මානය ආසන්නෙත් තියෙනවනේ ඔය යකඩ කෑලි. දාපු ගමන්ම උෂ්ණත්ව මානය ආසන්නෙත් යකඩ කෑලි තියෙන නිසා මම තේරුම් ගන්න ඕන දේ තමයි පුතේ මේ උෂ්ණත්ව මානය ආසන්නයේ තියෙන යකඩ කෑලි වලින් දෙන තාපය නිසා මේ උෂ්ණත්ව මාන පාඨාංකය අසීමිතව වැඩි වෙන්න පුළුවන්. ඒක නිකන් පද්ධතියේ උෂ්ණත්වය නෙමෙයි. අර යකඩ කෑල්ල තියෙන උෂ්ණත්ව මානයේ බල්බය ආසන්නේ. එතකොට එයාගෙන් දෙන තාපය ටික මේ උෂ්ණත්ව මානය වැඩිපුර අවශෝෂණය කරලා අර ඇත්ත උෂ්ණත්වයට වඩා වැඩි එකක් පෙන්වන්න පුළුවන්. ඒක නිසා ඒ දෝෂය අවම කරන්න ඕනේ අපි. පැහැදිලිද මම මේ කියන්නේ? ඒ දෝෂය අවම කරන්න ඕන නිසා හොඳින් මන්තරය කරනවා. එතකොට අර උෂ්ණත්ව මානයේ ආසන්නයේ තියෙන අර ඊයම් මොනිස්සන් වලින් දෙන තාපය උනත් පද්ධතිය පුරාම ව්‍යාප්ත වෙන්න ඕනේ. පැහැදිලිද කතාව? නිකන් අර තේයක් හදද්දී ඔයා හොඳට මේක දිය කරේ නැත්නම් යට ටික විතරයි ගොඩක් පැණි රහ වෙන්නේ උඩ ටික පැණි රහ වෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි. ඉතින් මෙතනදී හොඳට තාපය පද්ධතිය පුරා ව්‍යාප්ත වෙන්න නම් අපි මේක මොනව කරන්න ඕනද? තදින් මන්දනය කිරීමක් සිදු කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අර පද්ධතියේ පවතින උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් පෙන්වන්න පුළුවන්. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ අපි මේ පද්ධතියේ මුළු ස්කන්ධය මැන ගන්නවා. අවසාන උෂ්ණත්වය මැන ගන්නවා. ඔච්චරයි කතාව. දැන් ඔයාලට මේක හරි කොමන් වෙනවා. මොකද මේ ටික අපි කලින් ප්‍රැක්ටිකල් වල ওই විදිහටම තමයි කරේ. කියන්නේ මේක මේ කෑලි දාන එක වෙනස් වුණාට මේ මෙනුම් ගන්න ඒවා අවසාන උෂ්ණත්වමයිනේ ඔක්කොම එකයි. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ තියෙන මන්තය කැලිමීටර ස්කන්ධය මේ තියෙන මන්තය කැලිමීටරේ පුරෝප ජල ස්කන්ධ. එහෙනම් අපිට පුළුවන් පුරෝප ජල ස්කන්ධය හොයාගන්න කොහොමද? ඔන්න එහෙනම් තේරුම් ගන්න. M1 නේ M0 කියන්නේ මොකද්ද? අන්න පුරෝප ජල ස්කන්ධය. පුරෝප ජල ස්කන්ධය. මට කියන්න මේ දෙකේ වෙනස කියන්නේ මොකක්ද? දැන් චුට්ටක් ඔන්න හොඳට හිතන්න. මොකද්ද මේ M2 සහ M1 කියන දෙන්නගේ වෙනස? මෙතන මන්තේ කැලිමීටරේ පුරෝප ජලය මෙතන මන්තේ කැලිමීටරේ පුරෝප ජලය දන ඊයම් මුනිසම්. එතකොට මේ දෙකේ වෙනස කියන්නේ ඊයම් මුනිසම් වල ස්කන්ධය. ඊයම් මුනිසම් වල ස්කන්ධය. හරි. ඊයම් ස්කන්ධය. ඔන්න ඔය විදිහට එන්නේ. දැන් මට පොඩ්ඩක් කියන්න මේ උෂ්ණත්ව මිනුම් දෙක ගියා පොඩ්ඩක් බලලා කවුද ඕකේ වැඩි කවුද ඕකේ අඩු? අනිවාර්යෙන් තේරෙන්නේ නැහැ. ඊයම් මුනිසම් කියන්නේ රත් කරපු ඩව්යක්. මේක දාද්දී මොකක් එන්නේද? අනිවාර්යෙන්ම මෙයා බාහිර පරිසරයට තාපය දෙනවා සෝරි පද්ධතියට තාපය දෙනවා. එහෙනම් පද්ධතියේ තාපය ටික අවශෝෂණය කරලා යන්නේ වැඩි උෂ්ණත්වයකට. එහෙනම් අනිවාර්යෙන්ම ඔය අවසාන උෂ්ණත්වය වෙන θීටා 2 උෂ්ණත්වය θීටා 1ට වඩා පුතේ වැඩි වෙන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන θීටා 1ට වඩා θීටා 2 උෂ්ණත්වය වැඩි. අන්න ওই ටික තේරෙන්න ඕන. දැන් එතකොට තව පොඩි දෙයක් මට කියන්න අමතක වුණා. දැන් මේ ඊයම් මුනිසන් දාද්දී එක එකක දාන්නේ නැත්නම් එකපාර දානවා. පොඩ හිතන්න බලන්න. ඊයම් මුනිසන් දාද්දී එක එකද දාන්නේ එකපාර දානවා. අන්න හරි. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ පුතා. මම හිතනවා මේකට උත්තරයක් දෙන්න ඕන අනිවාර්යෙන්ම. එකපාර දාන්න ඕන. ඇයි මේක අපි සාමාන්‍යයෙන් ගොඩක් දාන්නේ නැත්තේ? ඒක සෝරි. හැරින් සැරේ දාන්නේ නැත්තේ. එක එක දාන්නේ නැත්තේ. හිතන්න බලන්න. එක එක දැම්මොත් එහෙ වෙන දේ පොඩ්ඩක් කල්පනා කරමු කොහෙද? අර එක එක දාද්දී දැන් එක වෙලාවක හුලං හැමුවා කියලා හිතන්න. ඊළඟ අවස්ථාවේ දාද්දී හුලඟක් ගියේ නැහැ. එතකොට අර කලින් හුලං හැමපු එකේට සිදුවෙච්ච විපර්යාස ඊළඟ එකට වෙන්නේ නැහැ. එකපාර දැම්ම නම් හුලඟක් හැමුවා නම් ඒ හුලඟ ඔක්කොම හරහානේ ගියේ. එතකොට අර ඔක්කොටම වෙන්නේ එකම සිද්ධියක්. ඒ නිසා අපි මේකෙදි අර වෙන දෙයක් එකට වෙන්න එපා. ඒ නිසා එකපාර තමයි මේක අතාරින්න ඕනේ. දැන් ඔය නිකල්සන් තාපකයෙන් දැන් මේක වාහයි දැන් කොහොමද 100 රත් කරන්නේ? හරි. අපි ඒක පාවිච්චි කරමු තව ටිකකින්. ඒක නිකල්සන් තාපකය කියන උපකරණයක් විද්‍යාගාරයේ තියෙනවා. යම් අචල උෂ්ණත්වයක රත් කරන්නේ කොහොමද කියලා. එතකොට මේකෙදි අර එකපාර දාන එක අනිවාර්ය වෙන්න ඕනේ. ඒ නිසා මේක එකපාර දාන්න ඕනේ කියන එක ලියවෙන්න ඕනේ. හරි. සැරින් සැරේ දැම්මොත් අර මේ එක එක ගණන වෙන විපර්යාස වෙනස් නිසා අර උෂ්ණත්ව මිනිම දෝෂ සහිත වෙන්න පුළුවන් සහ පාරිසරයට තාපහානි වීම වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මේක එකවර අතහැරීම අත්‍යවශ්‍යයි. නැත්නම් අර බාහිර විපර්යාස එකින් එකට වෙන වෙනම බලපාන නිසා. පැහැදිලි කතාව? රයිට්. දැන් අපි කොහොමද මේකෙදි විශිෂ්ට තාපධාරීතාව හොයන්නේ? මම අර 100 රත් කරන කතාව වෙනම ගන්නම් මෙතනදී. දැන් කොහොමද අපි මේකට තාප විපර්යාස සඳහා සමීකරණ ඇලියන්නේ? දැන් මට පොඩි දෙයක් කියන්න පුතේ. 100 සිදුවන ඊයම් මූනිසන් ටික තාපේ දීලා අවසානයේ කීය දක්වා සීතල වෙන්න ඕනේ? T2 දක්වා සීතල වෙන්න ඕනේ. මේක හරිම ලේසි. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනි. ඊයම් මූනිසන් තාපේ දීලා පුතේ
කීය දක්වා සීතල වෙනවා? අවසාන පද්ධතිය උෂ්ණත්වය. T2 දක්වා. ජලය කැලිමීටරය හරි පන්තේ කියන කොටස T1 ඉඳලා T2 දක්වා රත් වෙනවා. එහෙනම් මෙතනදී තාප විපර්යාස සමීකරණයක් දාලා අපිට මේ ඊයම් මූනිස්සන් වල විශිෂ්ට තාපධාරීතාව හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ඒ කොටසට යමු. එහෙනම් අපි දාමු තාප විපර්යාසය සලකලා හරි තාප විපර්යාසය සලකලා සමීකරණය. මේ බලන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. හරි පිටකල තාපය සමානයි අවශෝෂිත තාපය. එතකොට පුතේ කවුද මෙතන තාපය පිට කරන්නේ කියන්නේ? මෙතන තාපය පිට කරන්නේ ඊයම් මූනිසන්. ඊයම් මූනිසන් තාපය පිට කරනව කොච්චරක් වෙනකන්ද? අර T2 පද්ධතිය දක්වා නේද? මේ කට්ටිය තාපය පිට කළා අර අවසානයේ T1 ගේ ඉඳලා T2 දක්වානේ වැඩි. එහෙනම් T2 දක්වා සීතල වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් හරි සෙල්සියස් අංශක 100 සිට සෙල්සියස් අංශක 100 සිට T2 දක්වා ඊයම් පිට කරන තාපය. මේන මේ තාපය අවශෝෂණය කරනවා. කවුද පුතා? අපි කියනවා මොකද්ද? පුරෝප ජලය මන්තේ හා කැලරිමීටරය. හරි. මෙන්න මේ මන්තේ හා කැලරිමීටරය අවශෝෂිත තාපය. අවශෝෂිත තාපය. එතකොට අපි මේ සෙල්සියස් අංශක 100 සිට T2 දක්වා ඊයම් මූනිසන් පිට කරන තාපය ලියන්න පුළුවන් සමීකරණය මොකද්ද? mc θ නේ. මෙතන ඊයම් ඊයම් කී ඉඳලා කීයට සීතල වෙන්නේ? සෙල්සියස් 100 ඉඳලා අර T2 කියන අවසාන උෂ්ණත්වය දක්වා. එහෙනම් අපිට උෂ්ණත්ව වෙනස ලියන්න පුළුවන්. 100 ඍණ T2. පුරෝප ජලය අපි m පුරෝප කියලා ලියමු. CW ජලයනේ. කීය දක්වා රත් වෙනවද පුතේ? ඔයාලට මතකද T1 කියන උෂ්ණත්වයේ ඉඳලා T2 දක්වා රත් වෙනවා. වෙනස වෙන්නේ T2 රින්න T1. මන්තේ කැලිමීටරේ අපි සාමාන්‍යයෙන් දැන් ඔය කලින් පරීක්ෂණ පොඩ්ඩක් බලන්න පුතේ. මන්තේ කැලිමීටරේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ එකම පද්ධතියක් විදියට. ඒ නිසා මන්තේ කැලිමීටරය එකම ස්කන්ධයක් විදියට අපි අරගෙන එයාගේ විශිෂ්ට තාපධාරීතාවය එකක් විදියට අරගෙන. එහෙනම් මේ තියෙන මන්තේ දන කැලිමීටරය වාරයක් C මන්තේ දන කැලිමීටරය. මේ තියෙන්නේ මන්තේ කැලිමීටරේ විශිෂ්ට තාපධාරීතාව. පැහැදිලිද? මන්තේ කැලිමීටරේ විශිෂ්ට තාපධාරීතාවය. එතකොට ඒක රත් වෙනවා කීය දක්වාද? ඒකත් T1 ගේ ඉඳලා T2 දක්වා රත් වෙනවා. වෙනස වෙන්නේ T2 රින T1 වෙන්න ඕන. එතකොට අපි මෙයාගේ නම් ස්කන්ධය කෙලින්ම කලින් දැනගත්තා. කී දෙන්නේ පුතා මෙතන? කෙලින්ම m නෝට්. නේ? මන්තේ දන කැලිමීටර ස්කන්ධය අපි මුලම අර m නෝට් කියලා මිනුමෙන් ගත්තා. C ඩෑෂ් කියන්නේ මන්තේ කැලිමීටරේ විශිෂ්ට තාපධාරීතාව. ඒවා අපි සාමාන්‍යයෙන් විද්‍යාගාරයේදී දෙනවා. නැත්නම් දන්නවා. අපි හොයන්නේ මෙන්න මේ ඊයම් මූනිස්සන් වල විශිෂ්ට තාපධාරීතාව. ඔයාලට මෙන්න මෙයාව දැන් මැනගන්න ඕන. මෙයාව දන්න ඕනේ. ඊයම් මූනිස්සන් වල ස්කන්ධය කීයද? මේ තියෙන්නේ m2 රින m1. පුරෝප ජලයේ ස්කන්ධය පුතේ අපි දන්නවා කීයද? මේ තියෙන්නේ m1 රින m0. අන්න ওই විදිහට අපිට ආදේශ කරලා මේ උෂ්ණත්ව මිනුම් ජලයේ විතාදා හරි කැලිමීටරයේ විශිෂ්ට තාපධාරීතාව ඒ හැමදේම දන්න නිසා අපිට පුළුවනි කවුරු හොයාගන්න මෙන්න මේ ඊයම් මූනිසන් වල විශිෂ්ට තාපධාරීතාව හොයාගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි කියලා. දැන් ඉස්සරහට පේපර්ස් වලදී මේවා දාලා තියෙද්දි හරියට කරගන්න පුළුවන් වෙන්න ඕන. රයිට්? ඊළඟට අපිට දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති පුතේ කොහොමද අපි මේවා ඊයම් මූනිසන් රත් කරන්නේ කියලා. හරි. ඔන්න ඔය රත් කරන වැඩවලට අපි සාමාන්‍ය විද්‍යාගාරයේදී පාවිච්චි කරන්නේ නිකල්සන් තාපකය. මොකද හේතුව දැන් කාට හරි පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් අපිට ඔක වතුර භාජනයක් පාවිච්චි කරන්න බැරිද කියලා. මම ඒකට හේතුව කියන්නේ. ඇයි අපිට බැරි මේ ඊයම් මූනිසන් රත් කරන්න වතුර භාජනයක් පාවිච්චි කරන්න බැරි? රටන වතුර. හරි. ඒකට හේතු දෙකක් තියෙනවා මම ඒවා කියන්නම්. එහෙනම් මේක ඉවරයක් කරලා දාන්න. මේ තමයි ඔයාලගේ අවසාන මේ තාප විපර්යාස සලකලා අපිට අවසානයේ මෙන්න මෙයාව හොයාගන්න පුළුවන්. පැහැදිලිද? මෙයාව හොයාගන්න පුළුවන්. දැන් රයිට් අපි බලමු කොහොමද මේ ඊයම් මූනිසන් රත් කරන්නේ කියලා. මුදේ මේ ඊයම් මූනිසන් රත් කරන්න විද්‍යාගාරයේ පාවිච්චි කරන උපකරණේ නිකල්සන් තාපකය කිව්වේ. ඇයි මේකට වතුර බේසමක් පාවිච්චි කරන්න බැරි? ඒ කතාව ටිකක් ඉගෙන ගන්න ඕන. හරි. මේ බලන්නකෝ. ඇයි මේකට වතුර බේසමක් පාවිච්චි කරන්න බැරි?
ඇයි ඊයම් මුනිස්සන් රත් කරන්න නිකල්සන් තාපකය කියන උපකරණයම පාවිච්චි කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. දැන් මෙතන ඔය උපකරණය මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරි. ඔය උපකරණය මෙන්න මෙහෙමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය විදිහට ටිකක් ලොකුවට පවතිනවා මේක අර අපි අදිද්දි පොඩ්ඩක් පොඩි ඉඳන් හරි. මෙන්න මෙතනින් මේ කට්ටියගේ හරි ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන උෂ්ණතමානයකුත් මේකේ තියෙනවා. හරි. උෂ්ණතමානයකුත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට රත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට රත් කරන්න පුළුවන් ඊයම් මුනිසන් තියෙනවා. හරිද? ඊළඟට පුතේ මෙන්න මේ මෙතන තියෙන ඔක අරින්න වහන්න කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් උඩට අරින්න කරන්න පුළුවන් පියනකුත් තියෙනවා. පැහැදිලි කතාව. දැන් මෙතන ඊට පස්සේ සාමාන්‍ය අර හුමාර ජනකයේ වගේම කැලි ටිකක් තියෙනවා පුතේ. මේකේ ජල මට්ටම බලා ගන්න එපා වතුර තියෙනවද කියන්නේ. ඔයාලට මතක නම් අර ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය හොයද්දී හුමාර ජනකයේ තිබ්බ කැලි ටික තියෙනවා. ඒකට මේකෙන් කරන්නේ වතුර මට්ටම බලා ගන්න එක. මොකද මේක අපි ජලය ඇතුළට දාලා එයා තමයි නටනවද කියලා බලන්නේ. හරි සෝරි නටන ජලයෙන් තමයි තාපය ගන්න. එතකොට ඇතුළත ජල මට්ටම බලා ගන්න ඕන නිසා හරි ඇතුළත ජල මට්ටම බලා ගන්න ඕන නිසා ඔන්න අපි මොකක් පාවිච්චි කරනවද? ඇතුළත ජල මට්ටම බලා ගන්න ඕන නිසා අපි මෙන්න මේ නලය පාවිච්චි කරනවා. ඒතකොට මේ X නලයේ කාර්යභාරය තමයි ඇතුළත ජල මට්ටම හරි පරීක්ෂා කිරීම. ඊළඟට පුතේ ඔන්න තේරුම් ගන්න. ඊළඟට මෙතන ඇතුළත පීඩනය අනවශ්‍ය ලෙස වැඩි නොවි ඒ හැදෙන හුමාලය ටික පිට වෙන්න බෑ. මෙතන හුමාලයක් ගන්නෙ නේ. අපිට රත් කරගන්න ඕන. ඒ නිසා අනවශ්‍ය ලෙස වැඩි නොවි හුමාලය ටික මෙතනින් පිට කරලා යන්න ඕන නිසා අර බාහිර පීඩනය අභ්‍යන්තර පීඩනය අනවශ්‍ය ලෙස වෙනසක් හැදෙන්නේ නැති වෙන්න. ඔන්න මෙතනින් මෙහෙම නලයකුත් තියෙනවා හැදෙන හුමාලය ටික මෙතනින් පිට වෙලා යනවා. දැන් ඇත්තට මේක එච්චර උසට ගන්න ඕනෙත් නැහැ. දැන් ඔයාලට තේරෙන්න ඕන. ඇයි මේක අපි අර ඍජුවම ඊයම් මොනිසා රත් වෙන්න දෙන්නේ නැතුව මේ කුටියක් වගේ එකක් ඇතුළත තියන්නේ. හේතුව පොඩ්ඩක් හිතලා කියන්න. මේක අර වහලා තියෙන කුටියක් ඇතුළත වැදෙන්නේ සලස්සන්නේ. දැන් මෙතන උෂ්ණත්වමානයේ කාර්යභාරය තමයි පුතේ ඊයම් මුනිසා වල අර උෂ්ණත්වය වෙන ගැනීම. දැන් මෙතන උෂ්ණත්වය අපි සෙල්සියස් අංශක 100ට ආවට පස්සේ තමයි අපි පරීක්ෂණය සඳහා ඊයම් මුනිසම් භාවිතා කරන්නේ. දැන් මෙතන මේ ඊයම් මුනිසම් වල උෂ්ණත්වය වෙන ගන්න තමයි මේක ස්පර්ශව තියෙන්නේ. ඇයි මේක අපි මේක අර ඍජුවම හුමාලයත් එක්ක වැදෙන්න සලස්සන්නේ නැත්තේ? අන්න ඕකට හේතුවක් තියෙනවා. දැන් මෙතන හුමාලය හැදෙනවනේ. මේ හැදෙන හුමාලය ටික රත් කරද්දී දැන් පහලින් තාපය සපයනවා. පහලින් තාපය සපයද්දී මේ හැදෙන හුමාලය ටික කෙලින්ම මේ ඊයම් මුනිස්සන් වල වැදෙන්න සලස්සුවොත් එහෙම ඊයම් මුනිස්සන් රත් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ඊයම් මුනිස්සන් වල වැදිලා තාපය පිට කරලා හදිසියවත් හුමාලය සීතල වුණොත් ඒ හැදෙන වතුර ටික මෙන්න මේ ඊයම් මුනිස්සන් වල වදිනෝනේ. ඒ වතුර ටික නිසා ඊයම් මුනිස්සන් තෙත් වෙනවා. එතකොට අතෑරියම ඊයම් මුනිස්සන් වල ස්කන්ධයත් එක්ක වතුරත් යනෝනේ. එතකොට අර අපි අවසාන මිනුමේදී අර M2 රින් M1 කියලා ගත්තේ පුතේ. අපි කෙලින්ම හිතුවේ ඊයම් මුනිස්සන් වල ස්කන්ධය කියලා. අපි වතුර ගෑවුණා කියලා කතාවක් කරන්නේ. හැබැයි මේකේ වතුර ගෑවිලා ගියොත් මොකද වෙන්නේ? හිතලා කියන්න. ජලය ගෑවිලා ගියොත් වෙන්නේ අන්න ඊයම් මුනිස්සන් වල ස්කන්ධයට අමතරව අර එකතු වෙන වතුර ස්කන්ධයකුත් එනවා. එතකොට අවසාන අපි ඊයම් මුනිස්සන් වල ස්කන්ධය කියලා ගන්න වැරදි එකක්. ඒක නිසා මේකේ ජලය ස්පර්ශ වෙන්න බෑ. දැන් ඔය හේතුවම තමයි අපි කියන්නේ මේකට ජල භාජනයක් පාවිච්චි කරන්නේ නැති කියලා. ජල භාජනයක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? වතුර ගෑවෙනවනේ පුතේ වතුර. සෝරි ඊයම් මුනිස්සන්. ජලයේ ගෑවිච්ච ගමන් මේකේ වටේ ජලයේ තැවෙරලා තියෙන නිසා අපි අර භාජනයට දාද්දි වට මතක නම් අපි අර M1 කියලා අපි සලකවුවේ ආරම්භක ස්කන්ධ මිනුමනේ. කීයක් සෝරි කැලිමීටරය මන්තය සහ පුරෝපු ජලය. ඒකවල M2 දක්වා ගියාම පුරෝපු ජලයේ මන්තේ කැලිමීටරය හා ඊයම් මුනිස්සන් වල ස්කන්ධයෙන්. ඕකේ වෙනස ගත්තම ඊයම් මුනිස්සන් වල ස්කන්ධය. එතකොට මේකට එකතු වෙන්න බෑ කවුද? හිතන්න බලන්න. ඔව් මේකට එකතු වෙන්න බෑ අමතර ජලය නිසා ස්කන්ධය. ඒ නිසා මේකේ ජලයේ තැවරීම වළක්වන්න ඕනේ. නිසා වතුර බේසමක රත් කරන්නේ නැහැ. මොකද ඒක වටේ වතුර ගෑවුනාම ඒ වතුර නිසා අමතර ස්කන්ධයක් එකතු වෙනවා. ඒක වළක්වන්න ඕනේ. ඒ නිසා අපි මේක මොනා කරන්නේ නැද්ද? අන්න ජල භාජනයක රත් කරන්නේ නැහැ. ඊළඟට අපි මේක රත් කරද්දී ඇයි වතුර බේසමක කරන්නේ නැති කියලා තව කවුරු හරි ඇහුවොත් ඒකට තව හේතුවක් තියෙනවා. දැන් වතුර බේසමේ ඉඳලා ඊයම් මුනිසන් ටික ගෙනියන්න කාලයක් යනවනේ පුතේ. දැන් වතුර බේසමින් අරගෙන ගිහිල්ලා අපි අර කැලිමීටරේ දාන කාලය තුල තාපය හානි වෙන්න පුළුවන්. ඒ නිසා රැගෙන යන කාලය තුලදී තාපය හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජල බේසමක් කොහොමවත් පාවිච්චි කරන්නේ නැහැ. ඊයම් මුනිසන් රත් කරන්න. ස්කන්ධ මිනුම දෝෂ සහිත වෙනවා. සහ රැගෙන යන කාලය තුල තාප හානි වෙන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ විවුර්ත කර හැකි ద్వාරය. මේකට කියන්නේ අපි මේක රතු වින් පෙළ වල පෙන්නලා ඇති.
මෙන්න මේක අපිට මෙහෙම උඩට අරින්න පුළුවන්. හරි. ඔව් මේක ద్వාරය කියලා පෙන්නන්න. අපිට මෙයාව මෙහෙම උඩට අදින්න පුළුවන්. දැන් අපි මේක බලාගෙන ඉන්නවා පුතේ මේක වතුර නැටනකොට ජල මට්ටම සාපේක්ෂව හොඳයි නම්. හරි. අපි මේක බලාගෙන ඉන්න උෂ්ණත්වමාන පාඨාංගය දිහා. යම් මොහොතකදී උෂ්ණත්වමාන පාඨාංගයේ සෙල්සියස් 100 උණ ගමන්ම අපි කරන්නේ ක්ෂණිකව එකවර මෙන්න මේ ద్వාරය නැත්තම් මෙන්න මේ විවෘත කළ හැකි දොර අපි උඩට අරිනවා. උඩට අරිය ගමන්ම මේක ඇතුලේ මොනවා වෙනවද? අන්න අර ඊයම් මුනිසන් ටික ක්ෂණිකව පල්ලෙහාට වැටෙනවා. එතකොට එකවර මේක වැටෙන්න ඕන. ඒ නිසා අපි අර සෙල්සියස් 100ක් උණ ගමන් ටික වෙලාවක් සෙල්සියස් 100 ඉන්න සලස්සලා එකපාරම විච් එක මන් නෙමෙයි. සෙල්සියස් 100 හැම එකක්ම වගේ වෙන්න බෑ. එකපාරම වෙන්න සලස්සලා මේ ద్వාරය එකවර අරිනවා. එතකොට තමයි අපි කලින් කරා වගේම මොකක් වෙන්නේද? මේන්න මේ කැලිමීටරයට හරි කැලිමීටරයට මේන්න මේ ටික වැටෙන්න සලස්සන්නේ. එහෙනම් අර එකවර වැටෙන්න සලස්සන ක්‍රමය අපිට හදාගන්න පුළුවන් නිකල්සන් තාපකේ විතරයි. එකවර වැටුනේ නැත්තම් මම කිව්වා මොනවා වෙනවද? එකින් එක දැම්මොත් එහෙම එක එක අර යවන්නේ. එතකොට මොකෝ වෙන්නේ? අර එකින් එකට සිදුවන තාප විපර්යාස වෙනස් නිසා පරීක්ෂණයේ දෝෂ සහිත වෙන්න පුළුවන්. ඒ නිසා එකවර විවෘත කිරීම කියන එක හරි වැදගත්. එතකොට තමයි හැම ඊයම් මොනිස්සකටම සිදුවන බාහිර විපර්යාස එකයි. එතකොට පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵලයට ඒක බලපාන්නේ එකම විදියට. නේද? එන අතරතුර තාපය හඳුනන ඔක්කොටම එක වෙන්නේ එකම විදියටනේ. එතකොට අවසාන බලපෑම එකයි. එකින් එකට වෙන වෙන වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි එකවර අතාරින්න ඕන. ඔය විදිහට තමයි පුතේ අපි විද්‍යාගාරයේදී මොනවද කරන්නේ? මෙන්න මේ නිකල්සන් තාපකය මේකට අපි කියන්නේ නිකල්සන් තාපකය. හරි. නිකල්සන් තාපකය. මෙයා භාවිතා කරලා හරි යම්කිසි පදාර්ථයක් අචල උෂ්ණත්වයකට තියාගන්න. දැන් එතකොට ඔය අපි මෙතනදී අචල උෂ්ණත්වය කියලා ගන්නෙ සෙල්සියස් අංශක 100. අපි මේකට කියන්නේ හුමාල අංගය කියලානේ නේද? ඉහළ හරි අචල උෂ්ණත්වය. එතකොට මෙතනදී මේ සෙල්සියස් 100 පවත්වා ගන්න. මොකද මේකෙදී අර හුමාලේ අනිවාර්ය සෙල්සියස් 100යිනේ. එතකොට හුමාලේ හැදෙන උෂ්ණත්වය සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී සෙල්සියස් 100. එතකොට අපි මෙතනදී සලකනවා සෙල්සියස් 100 රත් කරපු හුමාලේ තමයි හුමාලේ මගින් ලබාගත් තාපය නිසා සෙල්සියස් 100 තියෙන ඊයම් මූනිසන් තමයි එකතු කරන්නේ කියන්නේ. පැහැදිලි කතාව. උතනින් අහනවා අර ඇයි මේකදී හුමාලේ භාවිතා කරන්නේ කියන්නේ. අපිට ගන්න පුළුවන් ඉහළ අචල ලක්ෂය තමයි හුමාල ලක්ෂය කියලා කියන්නේ. එතකොට අපිට පදාර්ථයක් හුමාලයට විවෘත කරා කියන්නේ ඒ පදාර්ථය ඒ විවෘත වුණාට පස්සේ පුතා හුමාලයෙන් තාපය ගත්තම එයත් උෂ්ණත්වය සෙල්සියස් 100 වෙනකන් රත් වෙන්න පුළුවන් නේ. ඒකට හුමාලය කියන්නේ ඉහළ අචල උෂ්ණත්වයක්. ඒක නිශ්චිත උෂ්ණත්වයක්. සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී. ඒ නිසා තමයි අපි මෙයාව සෙල්සියස් 100ටම රත් කරන්නේ. ඔය විදිහට තමයි පරීක්ෂණය වෙන්නේ. ඊට පස්සේ මේ පරීක්ෂණයට අදාළව ඔයාට එහා පැත්තේදී තාපන චෝදන කතාවක් මේකෙදි කරන්න ඕන. දැන් මේක කවුරු හරි කෙනෙක් පළවෙනියට බලනවා නම් පුතේ ඔයා පළවෙනියට බලන්න ඕනේ විලේනේ විශිෂ්ට ගුප්ත තාප පරීක්ෂණේ මම තාපන චෝදනය කියලා කතාවක් එතනදී කතා කරා. මේ පරීක්ෂණයේදී කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ කැලිමීටරයට බාහිරින් තාප එනෝනේ. බාහිරට තාප හානි වෙන්න පුළුවන් නේ කියලා. එහෙම නෑ කියලා කියන්නේ අපි පරීක්ෂණයක් කරනවා. නැත්නම් අපි ඒකට කරනවා ශෝධන ක්‍රියාවලියක්. ඒ පරීක්ෂණ නිර්වද්‍යතාව වැඩි කරන්න. ඒකට කියන්නේ තාපන ශෝධනය. ඒකෝට තාපන ශෝධනයක් අපි මේක සඳහන් කරන්න ඕන. පැහැදිලි කතාව. එතනදී කරන්නේ මේක රත් කරන පරීක්ෂණයක් නිසා ආරම්භයේ පරිසර උෂ්ණත්වයට වඩා මම මේක එකපාර කියන්නේ මම මේක කතා කරපු නිසා දැන් බලපු කෙනෙක් නම් මේ සිද්ධිය දන්නවා. රත් කරන පරීක්ෂණවලදී අපි තාපන ශෝධනයක් කොහොමද කරන්නේ? පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් අඩුවෙන් පවත්වාගෙන අවසානයේ පරීක්ෂණය අවසන් කරනවා. පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් වැඩි වෙන විදිහ. එහෙම කරාම පුතේ අර 5ක් අඩු අවස්ථාවේදී ලබාගත් තාපයම 5ක් වැඩි අවස්ථාවේදී පිටකිරීම වෙනවා. එතකොට සංප්‍රයුක්ත තාප අවශෝෂණයක් හෝ සංප්‍රයුක්ත තාප විමෝචනයක් සිදු වෙන්නේ නැහැ. ඔය කියපු කතාවම තේරෙන්නේ අර පළවෙනි ප්‍රැක්ටිකල් එක බලපු ළමයින්ට විතරයි. ඒ නිසා ඒක බලන්න ඕන. ඊළඟට දැන් මෙතන කතා කරන ඔය මම කියපු කතා ටික හැමමයි තියෙන්නේ. ඇයි මේක පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කරන්නේ? සන්නයනෙන් තාපය වළක්වන්නේ. ඇයි පියනකින් වහන්නේ? සංවහණයෙන් තාප වළක්වන්නේ. ඇයි පෘෂ්ඨ හොඳින් පිස දාන්නේ? විකිරණයෙන් තාපය වළක්වන්නේ. ඔය ටික මතක තියෙන්න ඕන. ඊළඟට හොඳින් මන්ද කරන්න ඕනේ ඇයි? පද්ධතියේ පුරාවටම එකම තාප ප්‍රමාණයක් ව්‍යාප්ත වෙන්න. ওই කතා ටික හරියට පුතේ කියවලා හරි අඩුපාඩු බලන්න. දැන් ඕක තව වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. දැන් මේකට ඊයම් මූනිසං වම පාවිච්චි කරන්නේ ඇයි? අර කුසන්නායක ද්‍රව්‍ය වලදී ලොකු කාලයක් යන නිසා තාපහානිය වැඩි. ඒ නිසා අපිට මේක ගොඩක් වෙලාවට සන්නායක ද්‍රව්‍යයක තමයි විශිෂ්ට තාප ධාරිතාව හොයන්න සුදුසු වෙන්නේ. මං කියන එක පැහැදිලිද? සන්නායක වලට විතරයි පුළුවන් වෙන්නේ. ඊළඟට ඔයාලට කියනවා මෙතනදී අර අපි පොඩි දෙයක් කරන්නේ නැහැනේ. දැන් මේ උෂ්ණත්වමානත් යම් තාපයක් ගන්න ඕනේ. ඒකට ඔයාලට අහන්න පුළුවන් ඔය අවසාන පිළිතුරේ නිර්වද්‍යතාවයට දෝෂ සහිත වෙනවා නම් ඒකට කියන්නේ හේතු කියන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් එක හේතුවක් තමයි මේ උෂ්ණත්වමාන ලබා ගන්නා තාප අපි සලගන්නේ නැහැ. ඒකට උෂ්ණත්වමානයේ අවශෝෂණය කරනෝනේ පුතේ. යත් තාපය අවශෝෂණය කරනවා.
දැන් අපි මෙතන සැලකුවේ මොකද්ද කියන්නේ? අපි මෙතන සැලකුවේ ඊයම් මුනිස්සම් පිටකරන තාපය මොනවා කරනවද? ජලයයි මන්තේ කැලි මීටරේ අවශෝෂණය කර තාපයට සමානයි. එතකොට මෙතන උෂ්ණත්වමානය අවශෝෂණය කරපු තාපයක් කියලා කතා කරන්නේ නැහැ. හැබැයි උෂ්ණත්වමානත් තාපය අවශෝෂණය කරනව නේද? ඒක නිසා දැන් අපි උණ බලවුවා උෂ්ණත්වමානයේ යම් තාපයක් අවශෝෂණය කරනවා. අතන උණට අපේ පවතින උෂ්ණත්වයට වඩා අඩු එකක් තමයි පෙන්වන්නේ. ඒක නිසා උෂ්ණත්වමානයේ ගන්න තාපය නොසලකීම ටිකක් දෝෂයක් තමයි. ඊළඟට මෙතනදී ඔය කතාව ටික තමයි කියන්නේ. දැන් මේවා 95 98 2007 2011 කියන අවුරුදු වල මේකේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මේක බලන්න මේක එච්චර අමාරු පරීක්ෂණයක් නෙමෙයි. අර මේකෙදිත් අර පාලක පරීක්ෂණයක් සාමාන්‍යයෙන් අපි කරනවා. මම ඔයාලට කිව්වා කලින් පරීක්ෂණ බලන්න. ඒ කියන්නේ මේක පරීක්ෂණය අපි කරගෙන යනතුර කරන්න පුළුවන්ද කියලා නෙමෙයි. මේක ටිකක් අපි හරියටම කරන්න කලින් ඊයම් මුනිස්සන් 100ට රත් කරලා බලනවා. මේ වතුර ටික ඇතිද? මේ පරීක්ෂණයේ අවසානයේ සෙල්සියස් 10කවත් වෙනසක් දක්වා වැඩි කරගන්න ප්‍රමාණවත් වෙනවද කියලා බලන්න අපි පොඩි පාලක පරීක්ෂණයකුත් මෙතන කරමු. පැහැදිලි කතාව. ඒ නිසා මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා පුතේ. අඩුපාඩු මොන හරි තියෙනවනම් කමෙන්ට් එකක් හරි එහෙම නැත්නම් පන්ති ආපු වෙලාවක ඉන්ටර්වල් එකේ නැත්නම් චිට් එකක් හරි දාලා ඒ විස්තර ටික මගෙන් අහගන්න. එහෙනම් අපි ওই පරීක්ෂණය අවසන් කරමු. ඊළඟට අපි යමු ඊළඟ පරීක්ෂණයට.